සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චනෝ පදං අප්පමත්තා නමියන්ති පමත්තා යථාමතාති. ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා සවන් යොමු කරන සිටින සදහබර පින්වත්නි, දමනය කරගත යුතු සිත නම් වූ දේ මාතෘකා පාඨ හිතගමින් තමයි මේ ධර්මානුශාසනාව අප කරන්න කල්පනා කරන්නේ. මෙහිදී සිත කියන්නේ මොකද්ද, සිත තියෙන්නේ කොහෙද කියන මේ කාරණා පිළිබඳ ප්‍රාථමික ගණයේ විග්‍රහය දෙන්නට සම්ප්‍රදායානුකූලව මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දමනය වූ සිතේ ස්වභාවය සහ ඒයින් ලැබෙන දේවල් සහ දමනය කරගත යුතු ආකාරය පිළිබඳව තමයි මා කතා කරන්න කල්පනා කරන්නේ. නිසා ඉතා වටිනා ගණයේ ධර්ම දේශනාවක් වේවි කියලා මා කල්පනා කරනවා. සබ්බං රසං ධම්ම රසෝ දිනාති. සියලුම රසයන්ට වඩා ධම්ම රසය උතුම් නැත්නම් අනිත් රස පරදවනවා කියලා කියන්නේ. මේ ධම්ම රස සොයාගෙන යාම තුළින් තමයි, නැත්නම් ධර්මයේ කියන දේ තේරුම් ගැනීම තුළින් තමයි සිත දමනය කරගන්න පුළුවන්. අපි විද්‍යාවක් උනත් අපි ගනිමුකෝ යම් යම් තරුණයන්ට යම් යම් අයට ගමේ ගොඩේ යක්ෂාවේශ ප්‍රේතාවේශ කියන වචනයක් තියෙනවායි කියලා. එතකොට ඒ ආවේශය දුරු කරගන්න, ඒ ඇදහිලා ඉන්න එක නඩෝ කරගන්න යන්ත්‍ර මන්ත්‍ර තෝයි කරනවා. ඒක ක්‍රමයක් නේ. අන්නේ වගේ මේ දමනය කරගත නොහැකි සිත දමනය කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ඉතා අගනා ක්‍රමයක් දේශනා කරලා. අපි ඒක කාල වේලාවේ තරමට කතාව පළමුව සරලව තේරුම් කරලා ඉන්හිහාට මේක හොයාගනිමු. අමත පදං, අමතය, අමෘතය, අමත නොමැරෙන, මේ සීල වචන වලින් ගන්නෙ නිර්වාණ කියන එක. නිර්වාණයට මඟ අප්‍රමාදයයි. මච්චුනෝ පදං, මරුගේ මරුටයි මරණයටයි මාර්ගය ප්‍රමාදයයි. යේ පමත්තා යථාමතා, යමෙක් තමා වූ පුද්ගලයෙක් වේද ඔහු මලවුන් වෙන්නේ නැත්නම් ඔහුට මරණය තමයි උරුම වෙන්නේ. අපමත්තා නී යන්ති, අප්‍රමාදය පූර්ණ කරගත් කෙනා නොමියනවා. මේ ගාථා පද මම 4 පොඩ්ඩක් මෙහෙට කළා. ඒ විතරක් නෙමෙයි, අප්‍රමාදෝ අමත පදන් වලට ඉස්සර වෙලා පමාදෝ මච්චනෝ පදන් විග්‍රහ කරන්න ඕන අපි. අන්න එතන තමයි තියෙන්නේ දමනය කරගත්තේ නැති, දමනය නොවු සිතේ තියෙන දඩබ්බරකම, අවාසනාව, පෞකාරකම කියන එක. මේ පිළිබඳව මම පොඩි උදාහරණයක් කතා කරලා ඉන්නම්. මේ සරියුත් හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙකුට සම්බන්ධ දෙදෙනි සරියුත් හාමුදුරුවෝ ශිෂ්‍යෙක් මේ කතාව කියන්න දෙලා යනවා. පිටු සිඟා වඩිනවා. පුංචි සුරතලයට යන මේ පොඩි හාමුදුරුවෝ ප්‍රශ්න අහනවා. ඔබ අපේ එල්ලී යන ඔබේ දරුවන්ගෙන් අරක මොකද්ද මේක මොකද්ද කියලා අහන්නේ. මේක උපමාවකට මම ගන්නෙ. ඒ අහපු ප්‍රශ්න වලට දීපු උත්තරය තමයි මේ ගාථාවේ තියෙන්නේ. පිණිසුදා යනකොට හම්බ වෙනවා වතුර පාරක්. අර මොකක්ද? ඉදල පාරක්. ඒ කොහෙද යන්නේ? ඒක කුඹුරට යනවා. වතුරට ගෙන යන්න තන තියනවද? නැහැ. උදකං හීනයන්ති නෙත්තික.
නිත්‍තිකා ජල වඩුව ජල ශිල්පී. ජලයේ න්‍යායක් තියෙනවා ඉඳලා පහළට යන්න පුළුවන් කියලා ඒ න්‍යාය උපයෝගී කරගෙන Taman කැමති තැනකට ජලය ගෙන යනවා. උසුකාරා නමයන් තේජන. තවත් ටිකක් දුර යනකොට කම්මලක් හම්බ වෙනවා. ඒකේ කට්ටිය වැඩ. අර මොකද්ද? ඒ කම්මලක්. මොකද කරන්නේ? යකඩ දඬු උල් කරනවා, දික් කරනවා, මේ ඇද කරනවා, හැඩ වැඩ කරනවා. ඉතින් ඒවට නැන්නෙන්න හිත තියෙනවද? නෑ. හිත නැති වුණාට ඒ වඩුවන්ට මේ යකඩෙන් වැඩ ගන්න හැටි දන්නවා ඒගොල්ලෝ. ඔක නිකන් තියලා පොරවක් උඩ තියලා හරි බොරව බැලුවොත් කැලෙන්නේ නැහැ. හොඳට රත් කරයින් පස්සේ මේ යකඩේ ඕන පැත්තට තලා ගන්න උල් කරන්න මොනවද කියන්න පුළුවන්. තවත් ටිකක් එහාට යනවා. වඩු මඩුවක් දකිනවා. අර මොකද්ද? වඩු මඩුවක්. එතන මොකද කරන්නේ? එතන දී දඬු හැලා අවශ්‍ය හැඩ වැඩ අරගෙන දරවල් වල ජනස් කරත්තරවල දේවල් හදනවා. දීවලට එහෙම පණ තියනවද නැන්නේ? දීවලට පණ නැහැ. හී වඩුවක් කෙලින් තියෙන ගහ අරගෙන එක කපලා කොටලා ගන්නකොට ඒකෙන් රවුම් බහන්නත් හදන්න පුළුවන්. සමයක් තියෙනවා. මෙන්න මෙතනයි මේ කාරණේ මම ඉහාකට කතාවේ කියන්නේ. මේ තුනෙන් පෙන්වන්නේ යමකින් වැඩ ගන්න නම් ක්‍රමයක් තියෙනවා. ජලයෙන් වැඩ ගන්නට ඒ පිළිබඳ ශිල්පියෙක් වෙන්න ඕනේ. යකඩ වලින් වැඩ ගන්නට ඒ පිළිබඳ අවශ්‍ය ශිල්පය ඉගෙන ගන්නට වෙනවා. ලී වලින් වැඩ කරලා වැඩ ගන්නට ඒ පිළිබඳ දැනගෙන ඉන්න වෙනවා. මේ නොකිය කියන්නේ සිත දමනය කරගන්නටත් ක්‍රමයක් තියෙනවා කියන එකයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ වටහාගෙන ඒ මගින් හැරුණ විට කෙනෙකුට සිත දමනය කරගත නොහැකිද දමනය කරගන්න බෑ. සමහර විට පාලනය කරගන්න පුළුවන් වෙයි, යටපත් කරගන්න පුළුවන් වෙයි. ඒවා తాවකාලික සහ කෙටි කාලීන. නමුත් බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ කියන වචන තුන කියන්නා වූ ඒ කෙරෙහි විශ්වාසය තබනවායි කියන්නා වූ බෞද්ධයන් විසින්. ඒ සරණ ඇත්තටම කරගන්න පුළුවන්. අනේ එතන තමයි මේ ක්‍රියාකලාපය සිද්ධ වෙන්නේ. එනිසා අපි පමාදෝ මච්චනෝ පදං කියන ගාථා පදේ අරගෙන ඉතින් ඉහාට යමු. පමා වීම මරණයට මගය. මරණය අපි දකින්නේ ජීවිත අවසානයේ සිදුවන දෙයක් විදිහට. ඒ වගේම අපි දකින්නේ සබ්බේ භායන්ති මච්චන. සියලුම සත්‍යය මරණයට බියයි. අකමැති. දැන් මෙතන තේරුම් ගන්න වෙන වචනයක් තියෙනවා. මරණය පිරිනවන් වැඩි. අපි දන්නවා සමාජයේ පුහුදුන් කියලා කතා කරන ලොකු කුඩා රජ සිටු තනවත් දුක්පත් දෙයකින් තොලව පත්තන්නේ මරණයට. බුදුහාමුදුරුවෝ හරි ප්‍රජාපති ගෞතමී හරි සරියුත් හාමුදුරුවෝ හරි මරණයටපත් වුණා කියලා කවුරුත් කියන්නේ. ඒ ශරීරයේ බිඳී යාමට මරණය කියන්නේ ඒක මරණයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. අන්න ඒ නිසා තමයි අපි මේ මැරෙන්නේ පමා වූ විතරයි. අප්‍රමාද වුණොත් මැරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. ඒ වගේම බුද්ධ චරිතය හදාරන ඔබ මේ වචන තුනක් මතක තියාගන්න. තුන් බුද්ධ මංගල්‍ය. උත්පත්ති මංගල්‍යයක්, සම්මා සම්බෝධිය සාක්ෂාත් කිරීම මංගල්‍යයක්, පරිනිර්වාණය මංගල්‍යයක්. ඔබේ ගෙදරත් උත්සන්දිනේ මංගල්‍යයක්, විවාහයේ මංගල්‍යයක්, මරණයේ මංගල්‍යයක් වුණ දවසක් නෑ නේද කාටවත් තව. දමනය කරගන්න ලැබුණොත් සිත මරණයක් මංගල්‍යයක් වෙනවා. සැබෑවටම එතනයි අපි ආයුත්තේ. පමාදෝ කවුද? ඒ මරණයට මඟ වෙන්නේ. පමා වූ මිනිසා කියලා කියනවා. තමත්වේසු. මේ ප්‍රමාද කියන වචනය ඔබ දකින සමාජගත අර්ථය නෙවෙයි. ඔබ පමාව කියලා කියන්නේ කාර්යාලයේ රථයක ගසුවාට පසුව කාර්යාලයට යන එක. බස් රථයේ බස් නැවතුම් වලින් ගියාට පසුව කියන්නේ ඔබ පමා වූ එක.
පාලියෙන් තියෙන අපමාද ප්‍රමාද කියන වචනේ සිංහලට අරගෙන තමයි මේ සරල අර්ථයක් ප්‍රදාන තියෙන්නේ. අපිට අන්න පුළුවන් අංගුත්තරිකා ඒකති පාඨයට. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. එන අනුප්පන්නං වා අකුසල ධම්මා උප්පජ්ජಂತಿ. මහණෙනි මම මගේ සර්වඥතා ඥාණයෙන්වත් දැකලා දාරලා නැහැ. නූපන් අකුසල් උපදින සහ උපන් අකුසල් වැඩි වෙන ධර්මතාවයක් ප්‍රමාදය තරම්. ඔන්න ප්‍රමාදය අර්ථය. යට ඉඳන් ප්‍රමාදෝ ඉතිරි ප්‍රමාදෝ. එහෙනම් ප්‍රමාද වූ පුද්ගලයාගේ සිදුවෙන්නේ මොකක්ද? නූපන් කුසල් උපදින එක සහ උපන් අකුසල් උපදින එක සහ උපන් අකුසල් වැඩි දියුණු වෙන එක. දැන් අකුසල් යන මොනවාද? අකුසල් යන දස අකුසල්. දස අකුසල් යන තුන්දරින් සිදුවෙන දේවල්. අකුසලයට ගත් කල මූල තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුන තව ටිකක් සිනින් හොයලා බලුවොත් එහෙම එකවර ක්‍රියාත්මක නොවන බැවින් අපට වෙන් කරන්න වෙනවා ඇලීම සහ මුලාව හේවත් ලෝභ මෝහ සහ ගැටීම සහ මුලාව හේවත් ද්වේෂ මෝහ කියලා. ඔන්න දැන් ලෝභ මෝහ දෙකට එක්ක කටයුතු කිරීම, ද්වේෂ මෝහ දෙකට එක්ක කටයුතු කිරීම තමයි අපිට මෙතන බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ පමාව කියලා. ප්‍රමාදය. සසර ප්‍රමාදය. සසරේ මේ ලෝභ දේශ මොහ මූලික කරගත්තා වූ ක්‍රියා නිසා ප්‍රමාද වී ඔවුන් ඒන් ප්‍රතිසන්දි ලබාගෙන අපාගත වෙනවා කියලා තමයි කියන්නේ. තමාව නිසා මොනවාද තමා වෙලා තියෙන්නේ? තමාව මිනිස්සු ඇතනම් පිනක තමා වෙලා නැහැ. තමාව මිනිස්සු අනිවාර්යෙන් කුසලයට තමයි. පින සහ කුසලය යන එකක් වශයෙන් ගන්න තිපා. පුණ්‍ය ක්‍රියා 10යි. අකුසල් 10යි. ඔබට පතෙන් කොතනකත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ කුසල් 10ක්. ඉහතකී දස කුසලයෙන් වෙන්වීමට දස කුසලයයි කියන ලැබේ. අන්නේ කුසලයේ කියන එක කරන්න තමයි මේ මිනිස් වර්ගය අපමා වෙලා ඉන්නේ. බුද්ධ සමාජයේ බුදුන් පහළ වූ සමාජයේ පින්පව් දෙක තියෙන්නේ නැති කරන්නේ නැති. නමුත් කුසල කුසල් දෙක තිබුණා නම් උන්වහන්සේගේ දුෂ්කර්ත්‍යා ගමනින් එහාට සත්‍ය සොයාගේ ගමනට කියන්නේ නැහැ. කිං සත්‍ය ගවේසී කිං කුසල ගවේසී කියලා. එනම් කුසල නම් වූ දෙයක් හොයන්න ගිහින් තිබෙනවා. දැන් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. සමාදෝ සමා වූ පුද්ගලයා කියලා කියන්නේ එහෙමනම් සිතින් කයෙන් වචනෙන් තුන්දොරින් අර කියන ආකාරයට පාපයන් රැස්වීමට කටයුතු කරන්නා සමා වූ තැනැත්තා. කොහොමද මේ සිතින් කයෙන් වචනෙන් සිදුවෙන වැරදි සිදුවෙන ආකාරය තව ටිකක් එහාට තේරුම් ගන්න. අපි ඒක පුද්ගලයෙක් වශයෙන් බැලුවට තේරෙන්නේ නැහැ. මම කරනවා කියන හැඟීමෙන් බැලුවට හරියන්නේ නැහැ. මේ දොරවල් කෙරෙන මේ පෞතික කෙරෙන දොරවල් ටිකක් තියෙනවානේ. සිත, කය, වචන. තවත් විදිහකට දොරවල් ටිකක් බුදු සමය උගන්වනවානේ. ඇස, කන, නාසය, දිව, කය, සිත. එතකොට මෙන්න මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා වූ ආරම්මණයන් අරගෙන විඳින්න යාම තුළ ඒ ආරම්මණයන්ගේ යථා ස්වභාවය නොදන්නා වූ පුද්ගලයා හේවත් තඥයා හේවත් තමාව මිනිසා ඒවායින් සැපසොයන්නට යාමේ ප්‍රතිඵලයක් වශයෙන් අකුසල් කරනවා. මෙන්න මේක තේරුම් ගන්න නැහැ සමාජයේ. මේ නිසා අපි මේක වැඩිපුර තේරුම් ගන්න අවශ්‍යයි. මා යම් කරුණු පැහැදිලි කිරීමේදී මට මතක් වෙන උදාහරණ ඉදිරිපත් කරනවා.
ඔබට මේ ධර්මදේශනාවේ ඉදිරියේ යාමේදී මෙන්න මේ උදාහරණය මතක තබා ගන්න. මාළුවා සහ බිලී කොක්ක. නැත්නම් එම සහ මාළුවා. මාළුවාට එම රසයක්. එනිසා ඌ එම ගිලින්ට යනවා. නමුත් ඒ එම ගිලීම නිසා ඌ මරණයට මුහුණ දෙන්න වෙනවා. ඌට ජීවත් වෙන්න ඕන නම් එමක් නැති මාළු හොයා ගන්න වෙනවා. එම ගිල්ලොත් නම් ඌට මරණය එහා සමගෝරුමයි. අපි බලමු මේ තමාව මිනිසා එම ගිල්ල මාළුවෙක්ද නැද්ද කියලා. අන්න එතකොට දමණය නෝසිත පිළිබඳ පූර්ණ විග්‍රහයක් ඔබට එනවා. අන්න එතකොට එහෙනම් දමණය කරගන්න හිතෙනවා. සංයුත්තනිකාය සලායතන වර්ගයේ තියෙනා වූ සම්බුද්ධ සූත්‍ර පරිහරණය කරලා තියෙනවා නම් ඒ පිළිබඳ අහලා තියෙනවා නම් උන්වහන්සේ වදාරනවා ආස්වාදයේ ආදීනව සහ නිස්සරණ පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්ොත් එහි ආදීනව වශයෙන්ොත් ඊට පස්සේ නිස්සරණයක් දැකලා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ තමයි සම්මා සම්බුද්ධත්වයේ ලෝකෙකට කලේ කියන්නේ. අපිට මේ දමනය කරගත නොහැකි දමනය කරගන්නට මේ ආස්වාදයේ සහ ආදීනව තේරෙන්න වෙනවා. අන්න ඊට පස්සේ තමයි නිස්සරණයක් හොයන්න වෙන්නේ අපට. ඒ නිසා අකුසල් සිදුවීම පුද්ගලයා මූලික කොටගෙන විග්‍රහ කරන්නට යනවාට වඩා අකුසල් සිදුවීම පංචස්කන්ධයේ මූලික කොටගෙන සිදු වෙනවා කියන අර්ථයෙන් හොයන්න වෙනවා. පංචස්කන්ධයේ උපදින්නේ පංචස්කන්ධයේ යනු ඇසට රූපයක් පෙනෙන ආකාරය විග්‍රහ කළ ධර්මානුකූල විග්‍රහයක්. කනට ශබ්දයක් ඇහෙන ශරණයක් තුළ සිදුවෙන සිද්ධිය ධර්මානුකූලව කරව විග්‍රහයක්. ඒ විදිහට ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් සහ සිතින් අවස්ථා 6කදී ඒ වගේම එක අවස්ථාවල වගේ ආරම්මණයන්ට එකතු වී කටයුතු කිරීම තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. නින්ද යන සම්පූර්ණ මනෝද්වාරයක. ඉන්හා පැත්තේ මේ දොරවල්ලට තමයි අපි කටයුතු කරන්නේ. මෙන්න මෙතනදී බුදුන් වහන්සේ වදාළ වචනයක් තිබෙන බව සඳහන් කරනවා ත්‍රිපිටකයේ මට මොන ගැසී නැතව. අපි දකින්නේ අර ජීවිත අවසානයේ මච්චුනෝ මරණය විතරයි. නමුත් මේක මෙහෙම සිදුවෙන බව වැටහෙන නිසායි මම මේක පිළිඅරන් තියෙන්නේ. මේක ප්‍රසිද්ධ වචනයක් බොහෝ දෙනා දන්නවා. මම තාමත් හොයමින් ඉන්නවා ටිකටකේ විතර හමුනේ නැති නිසා වෙනම කම්තකින් දන්නේ හොයාගත්තේ. බුදුන් වහන්සේ ධර්මයේ ග්‍රන්ථයේ ආචාර්ය උපාධි සඳහා පරිශන ග්‍රන්ථයේ වශයෙන් ලිවා වූ ආචාර්ය වල්පු රාහුල අපත්‍ය වදාළ නායක සම්යන් වහන්සේ ඒ ග්‍රන්ථයේ සඳහන් කරනවා අන්දේසු ජායමානේසු ජීයමානේසු නියමානේසු කනේ කනේ තං වික්ඛු ජායසේත ජීයසේත නියසේත කියලා. උන්වහන්සේත් කියලා තියෙනවා මේක මම වෙන ග්‍රන්ථයකින් ගත්තේ මට පිටියකින් නම් හම්බ වෙලා නෑ තාම කියලා. නමුත් ඒ අර්ථය හරි පාලියෙන් තියෙන කාරණාව. ස්කන්ධ කියන දේවල් උපදිනවා එතනම දිරනවා එතනම මැරෙනවා. ක්ෂණයකින්. ඒ මොහොතක් පාසාම අපි උපදිනවා මැරෙනවා දිරනවා කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. මෙන්න මේ සිද්ධිය තේරුම් ගන්නට පුළුවන් නේද? අපේ ආයු කාලේ මේ ස්කන්ධ පහක් ඉපදෙන මැරෙන කාලේ විතරයි. ඒ ස්කන්ධ පහ ඉපදී නැසෙන වෙලාවට අපරක් නැති නිසා තව ස්කන්ධ පහක් පහළ නිසා අපිට මේක මේ මරණය සියවි ඇසට පෙනෙන්නේ නැහැ. හරියට වේගයෙන් ගමන් කරන විදුලි ධාරාවක් ඇති තොරණක බල්බයන් පෙළහරහා විදුලියක් යනවා පේනවා වගේ. මුලින් පටන් ගන්න අග දක්වා විදුලි ආලෝකයක් යනවා පේනවා. නමුත් සැබෑ සිදුවීම එතනම හට ගන්නා නිවෙන්නා වූ එතනම හට ගන්නා නිවෙන්නා වූ පෙළකපත් වීම පමණයි. ක්‍රමික බව නිසා මුලින් සාගට යනවා පේනවා. අන්නේ එතනම හට ගැනීම නිවීම වගේ එකක් තමයි ස්කන්ධ පංචකීපදීන් මැරීම.
අවුරුදු 100ක් ජීවත් වීම වගේ තමයි අර ආලෝකයේ මුල සිට අගට ගමන් කිරීම. එහෙනම් අපට ආයුෂ තියනවා කියවට මුලක් නැහැ අගක් නැහැ මතක තියාගන්න. දැන් මේ දමණය නොවූ සිත මොකක්ද කරන්නේ මේ ජීවත් වෙන්න ගියාම? අපි ගන්නවා ත්‍රිපිටක තවත් බුද්ධ වචනයක්. අසුතව අපතුද්දනෝ අරියානං අදස්සාවි අරිස්සම යකෝ විදු. අරියස්ස ධම්මේ ආවිනීතු. අන්න. මේ ලෝකේ අසුත අපතුද්දන කියලා කෙනෙක් ඉන්නවා. අය ඉන්නවා. ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්ය ධර්මයට ප්‍රිය කරන්නේ ආර්ය ධර්මයට ඇලෙන්නේ නැහැ. ආර්ය ධර්ම ශ්‍රවණය කරන්නේ. ආර්ය සංඝ දකින්නේ නැහැ. ඒ හික්මෙන්නේ නැහැ ආවිනීතු. මෙන්න මේ ආර්ය ධර්මයේ හික්මීම තෝරා නොගත් පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ කියනවා බහුසුත බවක් නැති අල්පස්සුතෙක් කියලා. මේ අල්පස්සුතයාට මේ ස්කන්ධ පහේ ඉදදී මැරීම කියන කතාව වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මෙතෙන්ට එකතු කරගනු ලබනවා හැම විටම වැරදි අර්ථයක්. කොහොමද ඒ වැරදි අර්ථය? ඒ වැරදි අර්ථය තමයි මේ ඇති වී නැති යන ධර්මතාවය කෙසේ පිළිගන්නේ නැති ඔහුට සුචි පරිදි පාලන මධ්‍යස්ථානයක් හදා ගැනීම. ඔහු පාලකෙක් බවට පත් වෙනවා. ළමා කාලයේ පසුවීමත් සමග සිදුවෙන දෙයක් මේක. ඒ පාලකත්වය මෙන්න මෙහෙමයි ඊට පස්සේ. ඔහු කැමති විදිහට අම්මා ඉන්නවට තාත්තා ඉන්නවට ශිෂ්‍යයා ඉන්නවට ගුරුවරයා ඉන්නවට වහිනවට පායනවට සියලු දේවල්. ඔහුට කැමති විදියක් තියෙනවා. ඒ කැමති විදිහට සිදුවෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් බුදු දේශනාවේ පවතිනවා අචින්තිතම්පි භවති චින්තිතම්පි නස්සති කියලා. සිතන දේවල් වෙනසෙන අතර නොසිතන දේවල් සිදු වෙනවා. දැන් එතකොට Tamanට කැමති විදියක් හදාගත්තාම යමේ පූර්ව නිගමනකින් යුක්තව ඒ පුද්ගලයාට කැමති විදිහට සිදු නොවන විට මොකද වෙන්නේ? ඒ කැමති විදිහට අපි කියනවා කාම නැත්තම් කාම රාග කියලා කියනවා. ඉර නැති වෙනකොට නිහඬව සිටි ණයට පොල්ලකින් ගැහුවාම සිදුවෙන දේ සිදු වෙනවා. නිහඬව සිටි ණය ඔබ දැකලා තියෙනවා ඔබේ ශරීරයේ පෙන ගොබේ පෙනෙන්නේ නැහැ. පොළු පාරක් වැදෙන ගමන් පෙනේ දකින්න හම්බ වෙනවා. මේකට කියනවා කාම රාග ව්‍යාපාද කියලා. එහෙම නැත්නම් තවත් ආකාරයෙන් කතා කරනවා නම් කැමති විදිහට ඇල්ම කියනවා. ඒ කැමති විදිහට තදින් ගත්තාම ඇල්ම සහ මුලාව කියනවා. කැමති විදිහට නැති වෙනකොට එතන හට ගන්නවා ගැටීම. ඇලීම ගැටීම මුලාව. ලෝභ දේශ මොහ. මෙන්න දමනය නොවූ සිතේ ක්‍රියාකලාපය. දමනය නොවූ සිත හැම විටම ලෝභ මොහ දේශ මොහ මුල් කොටගෙන අකුසල්ම කරනවා. පවුම කරනවා. ඒ උතේ පාලනය කරගන්න දෙන්නේ. තව ටිකක් ඔය පින්පව් විපාක විශ්වාසයේ කියන කම්මස්සගත සම්මාදිට්ඨියට આવොත් හරි ගුරුවරු හොඳ නරක කියාදෙන ඇස් වෙන්නේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තොත් හරි ආදර්ශයක් ගත්තොත් හරි ටිකක් මේ දේවල් පිළිබඳව පාලනයක් ඇති කර ගන්න ලබනවා. ඒ හැබැයි ධර්මයට හිමන් නෙවෙයි. ඒකට කියන්නේ ලෝකාපවාදය කියලා. එහෙම පාලනයකුත් මේ සමාජයට අවශ්‍යයි ධර්මයෙන් මතුවෙන අයට. යමක් කළාම Tamanට අපවාද ලැබෙනවා Tamanගේ හදවතින් මේකට අත්තානුවාද බය. යමක් කළාම ලෝකයා පහස කරනවා ආත්ම ගෞරවයේ අද භාෂාවෙන් කියනවා නම් බිඳුවට බස් වෙනවා. ඒක පරානුවාද බය. යමක් කරාම පොලිසිය නීතියෙන්ට ඉස්සරලාගේ වල්ගෙන තියනවා වාහන පුච්චනවා ආදී වශයෙන් ප්‍රචාරම් වලට පත් වෙන සිදු වෙනවා. දණ්ඩ බිය. ඒ පස්සේ උසාවියේ මගේ යවණේ කරුණු ගස්යාවණේක තියෙනවා. සහ මරණින් මතු දුකතියට යන්න වෙනවා පාප ක්‍රියාවලට දුක්ගතිය.
මෙන්න පුහුදුන් භාවය තුළ මිනිසා පාලනය කරන ධර්ම ටික මේ දිය තියෙන පවට ලැජ්ජාවෙන් තොර දිවෙන් තොර කියලා. නමුත් මෙය ලෝභ දේශ මොහයන් මුලදී නොපුටා ගැනීමක් වෙන්නේ නැහැ. නැත්නම් සිත දමනය වීමක් වෙන්නේ නැහැ. මෙතන තියෙන සිතේ කිසියම් ආකාරයක පාලනයක්. මේ පාලනය අර බිය නිසා තවත් විදියකින් පාලනයක් වෙනවා. යම් අය පවට බිය නිසා ශික්ෂා පද මගින් පොරොන්දු වීමක් වෙලා තියෙනවා. පොරොන්දුව කරන්නේ නැතුව ජීවත් වීම තුළ. නමුත් පුහුදුන් භාවය තුළ තේරුම් ගන්න පව් කරන්නෙත් මම, පින් කරන්නෙත් මම, ශික්ෂා පද රකින්නෙත් මම. අපාය යන්නෙත් මම, දිව්‍ය ලෝක යන්නෙත් මම. ඒ මම කියලා කතා කරන වචන ව්‍යවහාරයේ තියෙන්න වෙනවා. මව කුසින් බිහි වුණාම තියපු නමට අනුව ජීවිත අවසානයේ දක්වා ඉපදී මේ යන කෙනෙකුත් ඉන්න වෙනවා. නමුත් මේ පාපයේ මූලික අපරාධ කරුවා, මේ පාපයට වගකිය යුත්තා, නැත්නම් දමනය කරගති නොහැකි සිතක් ඇතිවීමට වගකිය යුත්තා මම බව ඔබ ඉගෙන ගන්න වෙනවා. ඒ මම ඉන්න තැන ඉගෙන ගන්න වෙනවා. මේ සමාජයට මේ මම ඉන්න තැන තමයි හොයාගන්න බැරි වෙලා තිබෙන්නේ. ඒ නිසා ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙන හැටි අපි හොයාගන්න. මෙහෙම ඉගෙන ගන්න. ඔබේ නාසය ගන්න. ඔබේ නාසයට අරමුණක් හම්බ වෙන හැටි පිළිබඳව බුදුහාමුදුරන් වහන්සේ උගන්වලා තිබෙන විදිහ තේරුම් ගන්න. ගානංච පටිච්ච ගන්ධෝච උප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ. නාසයට ස්පර්ශ වෙනවා ගන්ධය, එතන හට ගන්නවා චක්ඛු විඥාන වචනේ වර්ධනා ගාන විඥානං. මොකද හැම විටම කියලා තියෙන ආරම්භයක් වශයෙන් චක්කු විඥාන කියලානේ. අපි ගහනේ ගත්තාද? ගහන විඥාන. නාසය ගන්ධ රූපේ සහ ඒ හඳුනන ගහන විඥානයේ කියන මේ තුන එකතු වුණාම හට ගන්නවා ස්පර්ශයක්. ඒ කියන තත්ත්වයන් යටතේ වීම දේරුම් ගන්න ඕන. ගහනේ කියලා කියන නාසයේ ගලසුවන දැන ප්‍රසාදයට එතෙන්ට වායු ආශ්‍රයෙන් ඇවිදින් වදින්නා වූ ගන්ධ කලාපයකට තමයි ගන්ධ රූපේ කියලා කියන්නේ. එතන ස්පර්ශ වුණාම ඒක තමයි අපි කියන්නේ රූප රූපේ කියලා. ඒ ස්පර්ශ වුණාම පස්සපච්චය වේදනා. නැත්තම් රූප වේදනා ස්කන්ධ පංචකයට ඇතුළු ගත්තාම ඒත් විඳිනවා. සපහොදුකේ කුපෙක්සාවසෙන්. පස්සපච්චය වේදනා ගත්තාම ස්පර්ශ වීම තුළ වේදනා විඳීමක් හට ගන්නවා. සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා එහෙමත් ගන්නවා. ඒ දුක සැප මධ්‍යස්ථ කියන එක ගත්තත් ඒකත් මුලාවෙන් තොරව නෙමෙයි තියෙන්නේ. මිහිරනම් සැප වශයෙන් විඳිනවා, අමිහිරනම් දුක් වශයෙන් විඳිනවා. නැත්නම් ඒත් ඇලීම ගැටීම නැතත් මුලාව පවතිනවා. අදුක්ඛම සුඛං කියන එක විඳිනවා. පස්සපච්චය වේදනා. දැන් මේ විඳීම ස්පර්ශය මේවා අපි දැනගත්තේ නැති වුණාට දැනගන්න ඕනෙත් නෑ, කරන්න ඕන දෙයක් නෙමෙයි. ස්වභාවයෙන්ම මේ සියල්ල ඇති වෙන නැති වෙන දේවල්. හැබැයි පින්නතුනි ඒ ඇති වෙන නැති වෙන එකට නම් නෙවෙයි අනිත්‍ය කියලා කියන්නේ. ඒ සබ්බේ සංඛාර අනිත්‍යති යදා පඤ්ඤාය පස්සති කියන්නේ නොනින්ද කියන්නේ ඒක. මේ වේදනාව නැත්තම් විඳිනකොට ඔබට මොකක්ද හිතෙන්නේ? ඔබේ වේදනාවට ඇලීමක් හරි ගැටීමක් ඇති කර ගන්නවා. ප්‍රිය නම් ඇලෙනවා, නැවත නැත්නම් කියලා අප්‍රිය නම් ගැටෙනවා. අන්න වේදනාපච්චය තණ්හා. මේ විඳීම ඇති වෙන්නේ නැති වෙන බව අමතක වීම තමයි වේදනාවට තණ්හා කරන්නේ හේතුව. තණ්හා කියන්නේ බැඳෙන එක. තණ්හා වුණොත් මම බවට පත් වෙන එක තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන වුණොත් භව. භව වුණොත් ජාති. මෙතන මම මේක විස්තර කරන්නේ නැහැ. භව වුණොත් ජාති, ජරා, මරණ.
දැන් බලන්න. පසපච්චය වේදනා වේදනාපච්චය තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සා සම්භවಂತಿ. අන්න මරණයට මඟ. තේරුම් ගන්න. එතන මේ වේදනාවට රැවටුනහම තණ්හා කළොත් එන්නහට දිගට මේ ක්‍රියාකලාපය සිද්ධ වෙනවා. දැන් මේකට අපි කතා කළේ නාසය නිසා අපි ඒකට කියනවා ගන්ධ තණ්හා කියලා. අපි ඊටු ඉන්ද්‍රියන් පහක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් වෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. නින්දදි හෝ මනෝද්වාරය දෙනකොට ධම්ම තණ්හා. මේ අරමුණ ඇති වෙන නැති වෙන අරමුණ ඇති වෙන නැති බව නොදැන එය අල්ලා ගැනීම තුළ සිදුවන්නේ අනිත්‍ය නිත්‍යකට ගැනීමක්. ඒ අනිත්‍යයේ නිත්‍යකට ගැනීම තුළ තමයි මේ තණ්හාව හේවත් මම හටගන්නේ. මමයි තණ්හාවයි දෙකක් නෙමෙයි. ඔන්න මම හොයාගන්න. දැන් මම වීම දමනය නොවු සිතයි. දැන් අපි ඇයි ඔබ මේකට කැමති වෙන්නේ? ඒක සිතයි. ඒක තමයි ඔබට පේන සැප. ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධේ, දිවෙන් රස, කයෙන් පහස. ඔබට ඒක සැපක් පේනවා. ඒ නිසා ඔබ ඒක අල්ලා ගන්නවා. ඔබ දැන් මාළුවා. ඔබට දැන් අහුවෙනවා ඇතුලෙන් විලිකොක්කක් පේන්නේ නැතුව පාවෙලා එන හැමක්. කෑවම් බඩ පේනවා. ඉන්න ගිල ගන්නවා. ගිලගත්ත මාළුවාට තම ගිලගත්ත නිසා නොවේද මරණය උරුම වුනේ. මම උදාහරණයක් කල්පියක් කියනවා. ඔබ මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ කියන ඇති නැති වෙන මේ අරමුණ නැත්නම් මේ හේතුඵල ධර්මයෙන් හටගන්නා වූ ස්වභාවය. අල්ලා ගැනීමක් තුළින් නවත ගන්න උත්සාහ කරනවද, යලි ගැනීමට ඕනකමක් ඇති කර ගන්නවද, සැපයි කියලා ගන්නවද? ඔක තමයි ඔය මේ සුභ සංඥා කියලා කියන්නේ. මතක තියාගන්න සුභ සංඥා කියන්නේ ඔකට තමයි. දැන් අර පටිච්චසමුප්පාද න්‍යාය පෙන්වන්නේ නේද? ඇසට හෝ කනට හෝ නාසයට හෝ දිවට හෝ කයට හෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දම්නස්පායස සම්භවಂತಿ අන්න දුක්ඛ කන්දස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස දුක් සමූහයක් මේ එමතුල තියෙනවා. එමතුල තියෙන බිලී කොක්කේ දැවිදෙන නිසා ඔන්න තමා වූ මිනිසාගේ ක්‍රියාකලාපයේ නිහිව පැවිදිස්සියෝ දුස. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් තමා වෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් මෙහාට පමාදෝ මච්චනෝ පදම්. ඔබ මේ සසරේ දෙවියන් හෝ මිනිසුන් හෝ කොහේ හරි අතරකේට වෙලා මේකට මුලා වෙනවා නම් ඒ මුලාව තුළ ඉන්නහට පටිච්චසම්පාදය පෙන්වන්නේ. ඒ මොහොතේ තියෙන ස්කන්ධ පංචකය තුළ මරණයට මඟ. පමාදෝ මච්චනෝ පදම්. දැන් එහෙමනම් මෙහෙම හිතන්න. කෙනෙක් ඔය සමාජයේ පැතිරෙන පවතින කාම අපරාධයක් කරනවා. විනාඩි 2ක් 3ක් 4ක මොහොතක වේදිය සනසම හොයාගෙන. ඒ හේතුවෙන් ඔහුට ජීවිත කාලයම හිරේ විඳින්න සාහිල්ලුම් ගස්සන්න සිදු වෙනවා නේද? අන්න අර විනාඩි 4ක 5ක සුවේ වීම ආස්වාදය ඒ ආදීනව තමයි අර සියලු දුක්ඛ ඛණ්ඩය උරුම වීම. මේ ඇති වෙන්නේ නැති වෙන ධර්මතාවයට ඇති වෙන්නේ නැති වෙන තුනදී අල්ලාගෙන මම වගේ මගේ ආත්ම කොට අරගත්තාම ඒකට කියනවා ආස්වාදය. ආස්වාදයේ ආදීන තමයි තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව පත්‍ය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ සම්බ සම්බයෝ. ඔබ පිටපත මේ සියල්ල හම්බ වෙනවා. ඔන්න තමා වූ මිනිසා ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි කාම ලෝකයේ මේ ඉන්ද්‍රියන් පහෙන් ලබා ගන්නට යන මේ සැප මොකට තමයි කියන්නේ පිළිපෙන කාම සුකල්ලිකාන යෝගේ කියලා. කාම සුකල්ලිකාන යෝගෝ දුක්ඛෝ කියලා විග්‍රහ කරන්නේ ඔන්න ඕකයි. හීනෝ ඒ අරමුණ
හේතුඵල ධර්මතාවයක්. ඒක ලෝකේ හඳුනා ගන්න අපිට ඇසෙන් කරෙන් ආසෙන් හට ගන්න වෙනවා. අපි අල්ලගත්තත් පස්සත් ඒක නැති වෙනවා. අපි අල්ලගන්න තැන තමයි කරන මුලාව. අල්ලා ගැනීම කියන්නේ අර ඇති වෙන නැති වෙනවල නිත්‍ය කොට ගැනීම. ඒ මම කියන එක හැදෙන්නේ නිත්‍ය වීමෙන්. මගේ කියන එක හැදෙන්නේ නිත්‍ය වීමෙන්. මගේ ආත්මය හැදෙන්නේ නිත්‍ය වීමෙන්. එතකොට තමා වූ මිනිසාගේ දැක්ම නිත්‍ය සුඛ ආත්ම. මම නිත්‍ය. සුඛ මගේ. ආත්ම මගේ ආත්මය. කොහොමද මගේ ආත්මය? ජීවිතේ නෙමෙයි. අපි කතා කරපු ගැත්තෙන් ගත්තාම නාසයට උපන් ගන්ධය මිහිරි හෝ අමිහිරි වශයෙන් අල්ලගෙන මුලා වීම. ඒ මුලා වීමම යනු එතන යමක් ඇත කියලා මම කොට ගැනීම. දැන් තේරුම් ගන්න ඕන. සමාදෝ මච්චනෝ පදං ඒ තමත්තා මේ බුද්ධෝත්පාදයක් තුළ පින්වන්ත ප්‍රකමකින් යුක්තව මව කුසකින් මිදලා ලෝතර බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය ආසා වැරැද්ද හදා ගන්නට අවශ්‍ය කන් විවර තිබියදී කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව පාප මිත්‍ර සේවනයන්ට නැති වෙලා මේ මොහතක පීතිය සැනසුම කියන එක යමක් තියෙනවයි කියලා ඔක අල්ලා ගන්න ගිහිල්ලා ඔහු තමා වෙනවා. ඔහු අර බිලි කොක්කට එමට රැවටි බිලි කොක්ක ගිලගත් මාළුවා මිනි ඔහුට උරුම වන්නේ ජරා ව්‍යාධි ශෝක මරණ ආදී දුක්ඛ ස්කන්ධයක් පමණි. ඔන්න දමනිය වූ සිතේ විපාකය. මට තේරෙන විදිහට. එහෙමනම් දැන් අපි කතා කළේ ප්‍රමාදෝ මච්චනෝ පදං ඒ පමත්තාය. යමෙක් පමා වූද එහෙනම් ඉතින් එයාට විකල්ප නැහැ. අර පිටු උරුම කරගන්න වැරුණාම. මරණය. අපමාදෝ අමත පදං අපමත්තා නියන්ති. අන්න දැන් මේ වරද තේරුණා නම් දැන් අපි ඊට පස්සේ අප්‍රමාදය කියලා දෙන්න පුළුවන් වගේම අප්‍රමාදයක් කියලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සිත දමනය කරගන්න හැටි. ගන්නේ තේරුම සිහියෙන් කටයුතු කිරීම යයි කියන ලද අප්‍රමාදයේ නිවනට මගය. අපමාදෝ අමත පදං. අප්‍රමාදයේ මුලට තියෙනවා සිහියෙන් කටයුතු කිරීමේ කියන නාම විශේෂණයක්. මොකද්ද මේ සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ? අපිට මේක හොයාගන්න වචනයක් තියෙන තැනක් තියෙනවා. සතිපට්ඨාන කියලා ඔබ කතා කරනවා. මම නම් කතා කරන්නේ එහෙම නෙමෙයි. කුසල චෛතසික 26 මුල තියෙනවා සද්ධා සති කියලා කුසල චෛතසික. අර මම මගේ ආත්ම කොට නිත්‍යසුඛ ආත්ම කොට ගන්නාගේ චෛතසික වල තිබුණේවට කියන්නේ මෝහ අහිරික අනුත්තත්ත උද්දච්ච ලෝභ දිට්ඨිමාන දෝෂ ඉස්සා මච්චරිය කුච්ච තීන මිද්ද විචිකිච්ඡා. ඒ වගේ සති නෑ. ඒකින්ද ප්‍රමාදයි සිහියක් තකෙන්නේ නැහැ. අකුසල චෛතසික සමග සිහියක් දෙන්නේ නැහැ. දමනය කරගන්න සිතට තමයි දමනය කරගන්න උදව් වෙන්නේ සද්ධා සති සහිතන 25ක් තියෙනවා. එන්නකොට සති කියන්නේ සිහිය ප ဋ ාණය කියන්නේ පිටුවා ගැනීම කියලා ඉතින් මේ සමාජයේ විග්‍රහ කරලා ඊට පස්සේ සතිපට්ඨාන වඩනවා. ඒ සතිපට්ඨාන වඩන අය ඒ වැඩක් සිහියෙන් කිරීම කියලා තමයි මේකට ගන්නෙ. කෑම කනවා නම් කෑම කනවා. කෑම වෙනවා නම් කෑම වෙනවා. කඩිය තියනවා නම් ඔසෝවි කන නිසා තමයි. ඔබ හිතනවාද මේ සම්මා සති කියලා? මේ අමුතුවෙන් ඔබ හදාගන්න හදන සිහියක් සහ විකෘති ගණේ සිහියක්. ඒක තව ටිකක් වෙලා යනකොට තේරෙවි. එහෙම ජීවිත කාලයෙන්ම සිහියෙන් කළා කියවට ඒක අප්‍රමාදයේ වෙන්නේ නැහැ. දැන් ප්‍රමාදයේ ප්‍රතිඵලය මොකද දන්නවද? ප්‍රමාදව කටයුතු කරපු පුද්ගලයාගේ තණ්හානුසේ ලෝභ දේශ මොහේ වශයෙන් යලි හට ගැනීමට පුළුවන් ආකාරයකට එකතු වෙනවා. සංඛාර කියන වචනේ තේරුම තවත් කිබඳු ඵලයක් හට ගැනීමට ඉතුරු කරන හේතු කියන එක. අන්න එතකොට
සංඛාර වර්ණ කීයක්ද තියෙන්නේ? සබ්බේ සංඛාරා කියලා වදාරපුවම බාහිර ලෝකේ තියෙන සියලුම දේ සංඛාරයන් තමයි හේතුපත්යන්ගෙන් හටගන්න රාශිකරණ දේවල්. නමුත් අපිට මේ සිත දමනය කර ගැනීම කියන කාරණේදී අවශ්‍ය වෙන්නේ ඊට වඩා ගැඹුරු කරුණක්. මේ සිතට එන හැඟීම මුල් කොටගෙන ලෝභ මොහ, ද්වේෂ මොහ වශයෙන් නැත්නම් අර ලෝභ ද්වේෂ මොහ නැතුව අදුක්කම සුඛයෙන් වශයෙන් හරි මුලා වීම කියන එක තුළ මිනිසාටින් සිදුවෙන සංඛාර වර්ග තුනක් දීඝනිකායේ සංගීත සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර වශයෙන් පෙන්නලා තියෙනවා. පව් කරන මිනිස්සයා පව මම කොට ගත්තාම පුඤ්ඤාභි සංඛාරය. පින් කරන මිනිස්සයා පින මම කොට ගත්තාම පින පුඤ්ඤාභි සංඛාරය. දෙකම අවිද්‍යාපත්‍ය සංඛාරා, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ. මේ දෙකට වඩා එහා ගිය පුද්ගලයා මේ දෙක අතහැර දමා ඊට වඩා එහායින් භාවනාමය කුසල් කියලා කතා කරන ආනිජ්ජාභි සංඛාර, ධ්‍යාන කුසල් කියලා කියනවා. එතනදී වුන්ට අවිද්‍යාව එතන එකම බවට පත් කරගත්තා. ආනිජ්ජාභි සංඛාරේ. උන්ට කලක් ඉන්න පුළුවන් නමුත් එතනින් චුත වෙනකොට ආයෙත් ඒකත් අවිද්‍යා පංච සංඛාරය. දමනය නොවූ සිතේ ප්‍රතිඵලය අවිද්‍යා පත්‍ය සංඛාරාම යටතේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ සියල්ල දුක්ඛ ස්කන්ධෝරු කරම දීමයි. එවත් දිලි කොක්කක් ඇතුලේ ඇති බව නොදැනෙන මාළුවාගේ ඇමේ රස විඳින්නට ගොස් ඒ නිසාම ජීවිතයේ මරණයට යොමු කර ගැනීමයි. ඔබ හිතන්න එපා මරණ දුක් කියවහම ජීවිත අවසාන එකක්. අර වැඩේ නිසා තමයි විදිකටම මේ සියලු දුක්ඛ ස්කන්ධයට සමුදය හොති උරුම කම් කියන්න සිද්ධ වෙන්නේ. එහෙනම් පොතන දැන් කටයුතු කරලා තියෙන්නේ ඔය අරමුණට මුලා වෙන තන ආස්වාදයේ ආදීනව නොදන්න නිසා තමයි ඒ දුක්ඛ ස්කන්ධය උරුම කරගත්තේ. දැන් සිහියදී මොකක්ද වෙන්නේ? එතන සිහිය තියෙන්න ඕන කකුල තියෙන තැනට එහෙම නැත්නම් මුදල් හසුන්දිය කියලා තියෙන තැනට දිනපතා මොහොතක් පාසා වර්තමාන මොහොතේ ඔබට උපදින්නේ ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකය තුල රූප, ඇසට රූප, කනට ශබ්ද රූප, නාසයට ගන්ධ රූප, දිවට රස රූප, කයට පොට්ටබ්බ රූප. එය තමයි ඔබ වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් නිදගැනීමෙන් මම කොට ගන්න. ඒ මම කොට ගැනීමමයි නිත්‍ය. ඒ නිසායි මගේ. ඒක තුල තමයි අර තියෙන පස්සපත්‍ය වේදනා, වේදනාවට තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ උරුම කරගන්න එක. මේකමයි අනිත් පැත්ත හරවන්නත් ඕන. සිහියෙන් කටයුතු කිරීමයි කියනවා ප්‍රමාදේ. දැන් අතන අපි වචනේ ගනිමු. අසිහියෙන් කටයුතු කිරීමයි කියනවා ප්‍රමාදේ. අරමුණක් කරගෙන ආස්වාදයේ විඳින්න ගිහිල්ලා ඒ ආදීනව නැදන එකට අහු වෙලා අර දුක්ඛ ස්කන්ධ සියල්ල උරුම කරගත්ත එක. දැන් අසිහිය මොකද්ද? අසිහිය ඒ සංස්කාර ධර්මයන් ඇති වෙන නැති වෙන දෙයක් බව. අනිත්‍ය දුක්ඛ අනාත්ම නොවන බව දැකෙන්නේ නැහැ. ඊට විරුද්ධව යමින් නිත්‍ය සුඛාත්ම කොට ගත්තා. නිත්‍ය anu මමක් තමයි, සුඛය anu මගේ ආත්මය anu මගේ ආත්මයයි. එනං යමෙක් නිත්‍ය සුඛාත්ම වශයෙන් පිළිගන්නා තාක් කල් උන්ට සිතට පාලනයක් තියෙන්න පුළුවන් ටිකක්. ඒ පාලනය මගින් උන්ට සමහර විට යහපත් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. නමුත් දමනය කරගන්න උකට හම් වෙලා නැහැ. ඔහුගේ සිත මම. ඔහු මමත්වයට යටත් මගුගේ මමත්වයට යටත්ව තමයි සියලු කටයුතු කරන්නේ. ඔහු මමත්වයට යටත් වෙලා. ඔහු ලෝභ දේශ මොහයන්ට යටත් වෙලා. ඔහු මායයට යටත් වෙලා. ඔහු මායයට පරාජය වෙලා. ඒ නිසා ඔහු මරුමින් යනවා. දමනය නොසිතට්ටෝ. දැන් එහෙමනම් මේ දමනය කරගත යුත්තේ අතීතේ හෝ අනාගතේ නෙවෙයි වර්තමාන මොහොතේදීමයි. සති. සද්ධා ඊළඟ වචනෙත් ගන්න වෙනවා.
ශ්‍රද්ධා කියන එක අමූලික ශ්‍රද්ධාවේදී සාමාන්‍යයෙන් නම්මල තුල තියෙන බුදුන් දහම් සම්බන්ධ කරේ තියෙන ශ්‍රද්ධාව සහ ධාතුන් වහන්සේලා දැක්කම බුදුන් දැක්කා වගේ කියලා අර කරන ප්‍රකාශවල පවතින අමූලික ශ්‍රද්ධාව. හොඳයි නරක එහෙම නෑ. නමුත් මේ සියලු සංස්කාරයන් අනිදුක්ඛානාත්ම වශයෙන් දැක්කම නැත්නම් මේ අරමුණට මුලා වෙන තැන මුලා නොවන බුදුන් වහන්සේ පැහැදිලි කරගත්තයි කියලා දැක්කම ඔබට බුදුන් වහන්සේ වන්දනා කරන ගාථාවක් මම තැනක අහලා හිටියා. සිංහලෙන් මෙහෙම කියනවා දේශකයන් වහන්සේ. මාගේ බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක නොයලුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක. කනින් ශබ්දාසා නොයලුනසේක, නොගැටුනසේක, මුලා නොවනසේක. අන්න ඇසින් කනින් නාසයෙන් නොගැටුනසේක, නොයලුනසේක, මුලා නොවනසේක. නොගැටි ඇලීම ලෝභ, ගැටීම ද්වේෂ, මුලා වීම මොහ. අපි මේ දැකලා ඇලීම ගැටීම මුලාව ඇති කරගන්නවා ලෝභ දේශ මොහ. එන ලෝභ දේශ මොහ මූල කරගත්තා වූ රැස් කරන જાති වලට ජාති ජරා මරණ තමයි හම්බ වෙන්නේ. මුලා නොනසේක. මුලා නොෙන්නේ කෙසේද? අන්න ඒක තමයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ අප්‍රමාදෝ. මෙන්න මේ தත්ත්වය තේරෙනකොට සිතේ උපදින ශ්‍රද්ධාවට අධිගම ශ්‍රද්ධාව කියලා කියනවා. මූලික ශ්‍රද්ධාව කියලා කියනවා. මූලයක්. මේ ආරම්මණයට ඇති මුලාව දැක්කම මේ සසාර බව දැන ගැනීමට ඇති වෙන පැහැදීමක් තියෙනවා. එතෙන්වත් බුදුහාම සඳහන් කරලා තියෙනවා මූලික ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව එතන උපදින එකම එනම් කුසල චෛතසිකයක්. අකුසලෙන් වෙන්නීමනේ කුසලයේ කියන්නේ. දැන් සති මම බවට නෙවෙයි. මගේ බවටත් නෙවෙයි. මගේ ආත්මේ බවටත්. එනම් සති නෙවෙයි. ඒ ප්‍රමාද. මේ හටගන්නා වූ ආරම්මණය. ඒ දේවල් හඳුනා ගැනීමට අපට අවශ්‍යයි. පස්සපච්චය වේදනා අවශ්‍යයි. ආයේ පස්ස වේදනා හට ගන්නවා. ඊළඟට තණ්හා. එතනින් එහාට සිත දමනය කරගන්න මාර්ගයේදී තස්සා යේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුද්ධಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ. ඔන්න මොකටද වෙනස් කරන්න තිබුණ තැන? පස්සපච්චය වේදනා නවත්තන්න බෑ. වේදනාවට තණ්හාව ශේෂයක් වක්කම් නැති කරන්න ඕන. අල්ලා ගත්තොත් තණ්හාව තණ්හා කළොත් උපාදානයි. උපාදානය යනු අල්ලා ගැනීම සහ නැවත හට ගැනීමට හේතුවක් අවකාශ වෙන මාර්ගය උපාදාන පත්‍ය බව. එහෙනම් ඔය අපේ රටේ කතා බහ කරන වන්දනාමන දේශනා කරන අනුශාසනා කරන ගමන හැමදේනම තණ්හාව තමයි නැති කරන්න ඕනේ කියලා අපිට ඇහිලා තියෙනවා කියනවා. හැබැයි තණ්හාව නැති කරන්න තණ්හාව තියෙන තැන හඳුනා ගන්නට වෙනවා. තණ්හාව හය ආකාරයකින් හට ගන්නවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ මොහොතට හට ගන්නා වූ තණ්හාව ඒ මොහොතේ නැති කර ගන්නට ඕනේ. සිහියෙන් කටයුතු කිරීම තුළින්. එහෙම නැත්නම් නිරෝධ වෙන්නේ පස්සපච්චය වේදනාපච්චය තණ්හා අර මරණයට මගම ආපහු යනවා. එන ඔතන මිදුනොත් ඔතනම මරණය නැති වෙන එක වෙන්නේ. තේරුම් ගන්න ඕන කාරණාව. අපි ඉතින් මේක සැකයක් තියෙනවා නම් තව තැනකින් මුකුත් වැඩක් ගන්නවා. මහා වික සූත්‍රයක් සතිපට්ඨානය කියන්නේ සමථය විපස්සනා පේරම කාරණා ඇතුළත් කරලා මහ ගොඩක් තියෙනවා. නිරෝධ සත්‍යදී සඳහන් කරනවානේ. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මාසෝ නිවිසති. සෝත ලෝකේ රූප පිය රූපං සාත රූපං ඉත්තේ සාතන්හාය උපජ්ජමාන උපජ්ජති නිස්මානෝ නිවිසති. අන්න එසයි කනයි මිහිරි ස්වરૂපයෙන් පවතින නම් පවතින්නේ එතනයි තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ සහ පවතිනවා නම් පවතින්නේ. ප්‍රමාදය තුලයි තණ්හාව හටගන්නේ සහ පවතින්නේ. ඊළඟ වචනයක් තියෙනවා
පහීයමානෝ පහීයති. ඇස නෙවෙයි නැති වෙන්නේ, පස්ස නෙවෙයි නැති වෙන්නේ, වේදනා නෙවෙයි නැති වෙන්නේ අර මුලාව. අන්න මාර්ග සත්‍ය. එහෙම නැත්නම් සිත දමනය කරගන්නා වූ මාර්ගය. මෙන්න මේ වර්තමාන මොහොතක කිසියම් ආරම්මණයකට Taman අසු වෙනවද? ලෝභ දේශ මොහයෙන් ගැටෙනවද? ගැටිලා ඒක මමත්වෙන් අරගෙන ප්‍රතික්‍රියා දක්වන්නට යනවද? එතකොට ඔහු ප්‍රමාද වූයේ. ඔහු සතිපත් වීමෙන් කටයුතු කරන්නේ නෙවෙයි. එහෙනම් මොකද්ද එතන අනිත්‍ය කියන්නේ? මම නම් නිට්ටයයි. නේතං මම නේතෝ හමස්මින් නමේසෝ වත්තා. ඒ මම නොයි, ඒ මගේ නොයි, ඒ මගේ ආත්මය නොයි. මොකද්ද? අර වේදනාව. එහෙම අල්ලගන්න නැත්නම් සිදුවෙන එකට තමයි ඒ නේතං මම නේතෝ හමස්මින් නමේසෝ වත්තා කියලා කියන්නේ. එහෙනම් එතන සිදුවෙන දැක්ම තමයි සතියෙන් සිහියෙන් දකින අනිත්‍ය. මෙන්න මෙතෙන්ට මේ ඇති වෙන දේ අල්ලගන්න නැත්නම් නැවත තණ්හා අනුසය වශයෙන් හේතු අවකාශ නොවි නැති වෙන තැනට සිහිය දියුණු කරගන්න එකට තමයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ඔය මොකවත් තේරුම් ගන්න නැතුව අර මේ පුණ්‍යකිරීවත් භාවනාවකදීලා ඔසෝනි දානි තබමි කියා හිටියට පංචස්කන්ධයගේ එකදීම මෙරින් වැටෙන්නේ මේ අප්‍රමාදයේ ප්‍රමාදයක වැටෙන්නේ නැහැ. මෙනිසයි පින්නතුනි අපි කියන්නේ බුදුහසෙන් සඳහන් කරලා තියෙන සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර සේවනයේ කියන දෙක මූලිකයි කියලා. ඔබ භාවනා කරන්න හරි කවමනවා හරි කරන්න යනවා නම් සද්ධර්ම ශ්‍රවණයෙන් සහ කල්යාණ මිත්‍රයන් සේවනයෙන්තර ඔබ වෙනත් ආකාරයේ යමකට සහ පිළිගොක්කට අහු වෙලා යාති ජරා මරණ ටික හිමි කරගන්න යනවා මිදීමක් වෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔය පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හාපච්චය උපාදාන භව කියන එකට කියන තමයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. අනුවණින් මෙනෙහි කිරීම හැවත් නුනුවණින් මෙනෙහි කිරීම. අන්න මෙතෙන්ට නුවණෙන් වෙනවා. අනන්ත සංසාරයෝක අල්ලන් ආපු නිසා තමයි තවදුරටත් මේ අතීතයෙන් වර්තමානයේ අනාගතයට හේතු තිත්‍ය යන්නේ. අල්ලා ගන්න නැත්නම් සිදුවෙන දේට අනිත්‍ය කියනවා. එවිටේ ධර්මතාවයට තමයි කියන්නේ නේතං මම නේතෝ හමස්සින්නෝ යසෝ වත්තාහෙවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම. එනිසා පාලනයට යටපත් කිරීමට ක්‍රම තියෙන්න පුළුවන්. පුරුෂමේ සඳහන් කරන වචන කීපයක්. තදංග විස්කම්බන සමුච්ඡේද. තදංග යනුවේ තින් පව විපාක විශ්වාස කරලා බලෙන් Tamanගේ තියෙන සංවරය සහ Tamanට තියෙන පිළිගැනීම මූල කොට යටපත් කරගන්නේ. නිවර්ණයන් යටපත් කොට බොහෝ කල් පවතින්න පුළුවන් විදිහට ධානයක් උපදවා ගැනීම විස්කම්බන. බුදුන් වහන්සේ මේ දෙකම වචන වලට දාලා තිබුණාට ඒ කාලෙත් එහෙම හිතපයින් සැහැම කියන්නේ නැති ඒයට අවශ්‍ය දෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය සිදුවන්නේ හේවත් සිත දමනයේ සිදුවන්නේ මේ අප්‍රමාදය තුළයි. දැන් බලන්න සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය නිවනට මගිය. බුදුන් වහන්සේ සිහියෙන් කටයුතු කරගෙන ඇවිල්ලා සුපාදිශේෂ උපදියන් ශේෂ වෙන පරිදි ලෝභ දේශ මොහ ශය කළා. දැන් අවුරුදු 35 විහිණන් ලැබෙන නිවන නේද? එතනේ නිර්වාණ නිබ්බාන ධාතු කියන්නේ. දැන් එතනින් පස්සේ උන්වහන්සේලා ක්‍රියාත්මක වුණේ පටිලෝම පටිච්චසමුප්පාදය. සුතඥාන පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙන අනුලෝම පටිච්චසමුප්පාදය. ඒ නිසා ඔහු ඒක තුළ ජාති ජරා මරණ ශෝකම යෝර්ම කරගන්නවා. ඒ නිසා ඇති වෙන අනන්ත ගැටුම් වලට මුහුණ දෙනවා. ඇලීම ගැටීම මුලාවට හේතු වෙනවා. මා විශාල දුක්ඛ ස්කන්ධයක් සමග අවුලක් ඇති කරගන්නවා. මේ ලෞකික සැප කියන එකට හොයන්න ගියාම මේ ටික හම්බ වෙනවා. මාළුවාගේ උදාහරණය ගන්න. මාළුවා තමන්ගේ ආහාරයට බඩගින්නට යමක් හොයන්න ගියාපුවම ඌ දන්නේ නැති නිසා විලිකොක්කට අහු වෙනවා. පුතග්ජනයා මේ ආරම්මණය ආස්වාදයේ වශයෙන් අරගෙන මම මොකේකට විඳින්න ගියාපුවම මේ පිටපස තවතින්නා වූ මහා විශාල දුක්ඛ ස්කන්ධය සමාදීනවා කියන්නේ. දැන් එහෙනම් ආස්වාදයේ ප්‍රතිපද ගිහිල් හරියන්නේ නැහැ. ඒ ආදීනව පෙනෙනවා නම් දැන් නිස්සරණය හොයන්නේ අන්ත වෙනවා. අන් නිස්සරණය තමයි බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ කියලා කියන්නේ.
දැන් අප්පමාදෝ අමතකදං සිහියෙන් කටයුතු කරන්න ඕනේ සංස්කාරයන් අනිත්‍ය අනාත්ම බව පිළි අරගෙන එසේ දකින්නට උත්සාහ කරන්න වෙනවා. ඉස්කෝලේ යන කාලේ අනිත්‍ය අනාත්ම කියලා පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. පුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අපුණ්‍යාවි සංඛාරයත් අනිත්‍යයි, අනිත්‍යාවි සංඛාරයත් අනිත්‍යයි. නමුත් පෘථග්ජනයාට අපුණ්‍යාවි සංඛාරයත් නිට්ටයයි. ඒ නිසා හු අපාය උපදිනවා. පුණ්‍යාවි සංඛාරය නිට්ටයයි. ඒ නිසා හු මිනිසුන් සහ දෙවියන් අතර උපදිනවා. අනිත්‍යාවි සංඛාරය නිට්ටයයි. ඒ නිසා හු රූපය රූපී බඹතල උපදිනවා. ඉදිරියට ප්‍රමාදයෙන් මිදිලත් අප්‍රමාදෝ යනුවෙන් බුදුන් වහන්සේ වදාරලා තියෙන්නේ ජාති ජරා ව්‍යාධි සියල්ලෙන් මිදෙනවා කියලා. අප්‍රමත්තා නීයන්ති. අන්න බුදුරජාණන් වහන්සේ මේ අප්‍රමාදය සම්පූර්ණ කළා. ඉන්පස්සේ අනිත් දුක්ඛනාත් වශයෙන් බලන්න දෙයක් නැහැ, බැලෙනවා. ඒක ධම්ම වේදසුඛේ කියලා වචනයක් කතා කරනවා. දැන් මැරෙන්නේ. ඒකයි ඒක මංගල්‍යයක් වෙන්නේ. ඔය සමහර අය කියන්නේ බුදුහාමුදුරුවෝ මරණහම කියලා, බුදුහාමුදුරුවෝත් මරණ දුක තිබුණායි කියලා. අප්‍රමත්තා නමියන්ති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උත්තමේ ලෝට පහළ වී උපත මංගල්‍යයක් කළා. සත්‍ය අවබෝධය මංගල්‍යයක් කළා. සමුගැනීම මංගල්‍යයක් කළා. සැබෑ බුදු සව්වෝ බවට පත් වෙන්න පුළුවන් නම් ඔබට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස යටතේ අදහෝ සත්‍ය ධර්මයේ තේරුම් අරන් අද මේ කාරණා කළොත් අද ඔබට මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන් නොමියා ඉන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රමාදේ තව ටිකක් පිළිගෙන නම් තව ජීවිතයකට දෙකකට තුනකට මේ බලපාවි. නමුත් බුදුදහමේ අවසන් ඉලක්කය සම්පූර්ණ ගමනය කර ගැනීම හේවත් මේ නමියන්ති කියන තත්ත්වයටපත් වීම. ඒ නිසා සිත දමනය කරගන්නා හැටි කියන එක පිළිබඳව මම වෙනත් මාවතක් ඔස්සේ අරගෙන ඉතින් දමනය වූ නැති සිතේ තමයි යකා ඉන්නේ. මාරයා ඉන්නේ. දමනය වෙනකොට ඒ ඔක්කොම පලා යනවා. ඒකයි මාර පරාජය කියලා කියන දමනය වූ සිත. ඉතින් නැවත නැවත සද්ධර්ම ශ්‍රවණය කොට ඉරුදු දේවල් තේරුම් ගත්ත කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබා සතිය කියන තැන තේරුම් අරගෙන ප්‍රමාදය සහ අප්‍රමාදය කියන තේරුම් අරගෙන මෙතෙක් කල සසරේ ප්‍රමාද වූ නිසා ඒ නිසා ජාති ජරා මරණ ශෝක උරුමන බව අප්‍රමාදය ආරම්භ කොට කෙලවර කරගන්න පුළුවන් නොතින් නොමියන බව තේරුම් ගන්නට මේ ගෞතම ශාසනය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් මේ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන්න. ධම්මනියෝ සිත්තෝ නොමියති. ඔබ හැම දිනකටම එසේ කර ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රඥාව ලැබේවා. අපේ ධර්මානුශාසනාව ඊට උපයෝගී වේවා කියන සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් මාමින් පෙරක තෙරුවන් විග්‍රහ කරමින් විග්‍රහ කළ පරිදි තෙරුවන් සරණයි කියමින් මෙතනකින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. සෑම දිනකටම තෙරුවන් සරණයි.